my journey YouTube channel එකට අදත් ඔයාලා වයිබෝන් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න හදන්නේ LG dual inverter AC එක ගැන. ප්‍රශ්න කාලට අපි හැමෝටම මතක් වෙන දෙයක් තමයි AC එකයි ෆෑන් එකයි. ඉතින් මේ දෙක අතරින් AC කියලා කියන්නේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙන දෙයක්. මොකද AC එක එහෙම නැත්නම් එයා කන්ඩිෂනර් කියලා කියන්නේ කාලයත් එක්ක වැඩි දියුණු වෙමින් ඒ වගේම අලුත් විශේෂාංග එකතු වෙමින් අපි හැමෝටම සමීප වෙච්ච දෙයක්. ගොඩක් වෙලාවට නිවෙස් වලට සවි කරන්නේ මෙන්න මේ වගේ ස්ප්ලිට් ටයිප් AC මොඩල් එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ LG බ්‍රෑන්ඩ් එකේ එන ස්ප්ලිට් ටයිප් AC මොඩල් එකක් ගැන. AC එකක ක්‍රියාකාරීත්වය අනුව අපිට AC වර්ග දෙකකට බෙදන්න පුළුවන් ඉන්වර්ටර් සහ නන් ඉන්වර්ටර් කියලා. ඉතින් මේ ඉන්වර්ටර් AC එකක තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය normal AC එකට වඩා, ඒ කියන්නේ නන් ඉන්වර්ටර් AC එකට වඩා ඉන්වර්ටර් AC එකක තව ටිකක් වැඩිපුර power saving එක කරගන්න පුළුවන්. තව ටිකක් වැඩිපුර විදුලි ඉතිරි කරගන්න පුළුවන් වගේම වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ දෙක අතර වෙනස ගැන පැහැදිලි කරලා මම මීට කලින් වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලා YouTube එකට ගිහිල්ලා my journey inverter vs non inverter කියලා search කරොත් ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. නැත්නම් මේ වීඩියෝ එක අවසානට මම මේ වීඩියෝ එකත් mention කරන්නම්. ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. අද මම මේ කතා කරන්න යන LG dual inverter AC එකේ තියෙන විශේෂත්වය තමයි මේ LG dual inverter AC එක කියලා කියන්නේ inverter technology එකේ ඊළඟ step එක කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් මම එහෙම කියන්න හේතුව මොකද්ද කියලා ඔයාලට පැහැදිලි වෙයි. දැන් මෙන්න මේ වීඩියෝ එක බලුවොත්. ඔයාලා දකින්න ඇති මේ AC එකේ compressor එකේ තියෙන dual rotary motor එක වැඩ කරන විදිය. හැබැයි අපි දන්න සාමාන්‍ය inverter AC වල තියෙන්නේ සාමාන්‍ය තනි විදියට වැඩ කරන, ඒ single විදියට වැඩ කරන single rotary motor එකක්. නමුත් මේ LG dual inverter AC එකේ තියෙන ද්විත්වාකාරයට වැඩ කරන විශේෂිත dual rotary motor එකේ ක්‍රියාකාරීත්වය නිසා කලින්ටත් වඩා 70% දක්වා විදුලි ඉතිරි කරගන්න පුළුවන් වගේම සිසිල් කිරීමේ හැකියාවද 40%කින් වැඩි වෙනවා කියලා LG ලා සහතික වෙනවා. ඉතින් ඔයා දවසේ වැඩි කාලයක් AC එකක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් නිවසට වෙන්න පුළුවන්, ෂොප් එකකට වෙන්න පුළුවන්, ඔෆිස් එකකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හෝටල් රූම්ස් වලට වෙන්න පුළුවන්. මේ හැම තැනකටම LG dual inverter AC එක ඉතාමත් යෝග්‍ය වෙනවා. ඉතින් මම මේ AC එක ගැන විස්තර දැනගන්න ගියේ කටුනායක අබාස් එලයිට් ෂෝරූම් එකට. මෙතනදී මට තවත් මේ AC එක ගැන වැඩිදුර විස්තර දැනගන්න ලැබුණා. LG dual inverter AC එක ලංකාවේ ක්ලයිමේට් එකට ඉතාමත්ම ගැලපෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ AC එකේ outdoor එකේ තියෙන කන්ඩෙන්සර් එක විශේෂිත ocean black protection එකකින් සමන්විතයි. මේ නිසා මල බැඳීමෙන් ආරක්ෂා වෙනවා වගේම AC එකේ කල්පනාත්මක වැඩි වෙනවා. ඊට අමතරව මේ AC එකේ තියෙන 4-way swing feature එක නිසා සාමාන්‍යයෙන් ඉදිරි පසට උඩට පල්ලයට විතරක් නෙමෙයි දෙපැත්තටත් left right වලටත් මේ AC එකේ කූල් එක විහිදවලා යවන්න පුළුවන් නිසා ඉතාමත්ම පහසුවෙන් කාමරයක් ඒරියා එකක් කූල් කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ තවත් features ගොඩක් මේ LG dual inverter AC එකේ තියෙනවා. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේ මිලදී ගන්නත් පුළුවන් කටුනායක අබාස් select showroom එකට ගිහිල්ලා. මේ AC එක ඔයාලට 12000 18000 ඒ වගේම 24000 යන BTU capacity වලින් මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව මේ AC එකේ warranty එක ගැන සඳහන් කරොත් AC එකේ PCB circuit එකට වසරක වගකීමක් තියෙනවා. ඊට අමතරව AC එකේ compressor unit එකට වසර 10ක වගකීමක් LG ලා ලබා දෙනවා. ඒ වගේම ඔයාලා AC එකක් ගන්න කලින් අවශ්‍ය නම් ඔයාලගේ place එක free calculation එකක් කරගැනීමේ හැකියාවක් තියෙනවා අබාස් එලයිට් showroom එක හරහා. ඊට අමතරව ඔයාලට installation free ලැබෙනවා. AC එක මිලදී ගැනීමෙන් පසු සවි කිරීමෙන් පසු ඔයාලට free service 3ක් ලැබෙනවා. island wide delivery පාසුකම් වගේ පාසුකම් ගොඩක් ඔයාලට අබාස් එලයිට් showroom එක හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා දන්නවා LG dual inverter AC එක තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඉතින් AC එකේ මිල ගණන් සහ discount මේ හැම දෙයක්ම දැනගන්න කටුනායක අබාස් එලයිට් showroom එකට යන්න. මේ තියෙන contact number එක කතා කරන්න. AC එකක් ගන්න බලාපොරොත්තු වෙන ඔයාලට අද මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේම AC එකක් ගන්න බලාපොරොත්තු වෙන ඔයාගේ යාළුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එක බලන්න share කරන්න. සුපුරුදු විදිහට my journey YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, social media වල මාව follow කරන්න. දැන් ඔයාලට පුළුවන් මගේ ඊළඟ වීඩියෝ එකත් බලන්න.